අද වන විට සමහරෙක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා කරනවා හරියාකාරව මේ සුලි කුණාටුව පිළිබඳව ජනතාව දැනුවත් කරේ නැති කියන කාරණාව. ඇත්ත වශයෙන්ම මේ දැනුවත් කිරීම සිදු වෙන්නේ නොවැම්බර් 11 වෙනිදා. නොවැම්බර් 11 වෙනිදා ජනමාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා බෙන්ගාල බොක්කේ කැළඹිලි ස්වභාවයක් නිසා ගිනිකොන දිග මුහුදේ අඩු පීඩන කැළඹිලි ස්වභාවයක් නිර්මාණය වෙනවා. මිලිමීටර් 100 ඉක්මවන වැසියෙනවා. ඉන්පසු අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙනවා. එය අඩු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ තුලින් සුලි කුණාටුවක් නිර්මාණය විය හැකි කියන ඒ කාරණාව කාලගුණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මුළු රටම දැනුවත් කරනවා. විශේෂයෙන්ම මේ මාධ්‍ය හමුව පවත්වනකොට රට තුළ කිසිම වර්ෂාවක් තිබුණේ නැහැ. සැලකිය යුතු අයහපත් කාලගුණික තත්ත්වයක් තිබුණේ නැහැ. එවන් අවස්ථාවක තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ දැනුවත් වීම කරන්නේ. ඒ වගේම මාධ්‍ය හමු පවත්වලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානිය ගොඩනැගිලි පරිශන ආයතනයේ ප්‍රධානී රටටම කියනවා මේ නිර්මාණය වෙන අයහපත් කාලගුණික තත්ත්වය. 11 වෙනිදා රටට කියලා 12 වෙනිදාත් රටම දැනුවත් කරලා ඉන්පසුව 14 වෙනිදාත් මේ කාරණාව ප්‍රත්‍යක්ෂ කරනවා. 17 වෙනිදාත් රටම දැනුවත් කරනවා 21 22 වෙනකොට දැවැන්ත ආපදාවක් නිර්මාණය වෙන තත්ත්වයක් අයහපත් කාලගුණික තත්ත්වය මත බිහි වේ කියන කාරණාව. 21 වෙනිදා 22 වෙනිදා කියන දින දෙකේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාත් මේ කරුණ රටට ඉදිරිපත් කරනවා. ඊට අමතරව 23 24 කියන දින දෙකෙත් මේ රට ජනමාධ්‍යත් රටම දැනුවත් කරනවා මේ නිර්මාණය වෙන අයහපත් කාලගුණික තත්ත්වයක්. ඒ වගේම මේ දැවැන්ත අඩු පීඩන අවපාතය සුලි කුණාටුවක් බවට පත් වෙන කාරණාව විදේශීය කාලගුණික ආයතන හරහා ලැබුණු වාර්තා තුලින් මේ රටේ ජනතාව දැනුවත් කරන්නට පෞද්ගලික මාධ්‍ය විවිධ මාධ්‍ය රටේ මාධ්‍ය කටයුතු කරනවා. අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් මේ අවස්ථාවේ 11 වෙනිදා සිට දින 15කට ආසන්න කාලයක් මේ අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව කරුණු කාරණා හෙළිදරව් වෙද්දී ඇයි ආපදා කළමනාකරන ක්‍රියාවලිය සක්‍රිය වුණේ නැත්තේ? ඇයි ආපදා කළමනාකරන ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණේ නැත්තේ? ඇයි මේ කුණාටුව ඇවිල්ලා මහා විශාල දැවැන්ත හානියක් වෙනකන් බලන් හිටියේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඇඟිලි දිගු කිරීම නෙවෙයි මේ අවස්ථාවේ කරන්නට ඕන. අපේ රටේ ආපදා කළමනාකරන ක්‍රියාවලිය තුල තිබෙන බරපතල දුර්වලතාවයන්, ඌනතාවයන්, විෂමතාවයන් ඒවා දිහා අපි බලන්නට ඕන. ඒවා අපි නිවැරදි කරගන්නට ඕන. මේ රටේ ජනතාව මේ මහා සුලි කුණාටුව තුළ ජීවිත වලින් වන්දි ගෙවලා තියෙනවා. ජීවිත පරිත්‍යාග කළා තිබෙනවා. දසලක්ෂ ගණන් ජනතාව අනාථ වෙලා තිබෙනවා. නිවෙස් නැති වෙලා තිබෙනවා. ජන ජීවිත විනාශ වෙලා තිබෙනවා. ව්‍යාපාර විනාශ වෙලා තිබෙනවා. කෘෂි කර්මාන්තයේ ගුවිතෙන් කටයුතු ඇතුළු ජීවනෝපායන් රසක් අඩපණ වෙලා තිබෙනවා.
දසලක්ෂ ගණනින් අනාථ වෙලා තිබෙන මොහොතක අපේ යුතුයකම වන්නේ නිවැරදි ආකාරයට නිර්මාණය වෙන අයහපත් කාලගුණය පිළිබඳව අදහස් ඉදිරිපත් කරපු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දඩයම් කිරීම නෙවෙයි, තර්ජනය කිරීම නෙවෙයි, ජීවිත පරිත්‍යාග කරලා දසලක්ෂ ගණනින් අනාථ වුණු මේ විසනේ උගත් පාඩම් ඉගෙනගෙන වැරදි ටික හදා ගන්නට. ඒක තමයි අපි රටට කරන්න පුළුවන් ලොකුම යුතුයකම. ඒ වගේම අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි. මේ සුලිකුණාපු ආපදාවෙන් විපතටපත් වුණු අයට අපි සහන ලබා දෙන්නට. ඒ සහන ලබා දීමේ ක්‍රියාවලිය බොහොම විනිවිද භාවයෙන් යුක්තව නිර්ව්‍යාජව ක්‍රියාත්මක කරන්නට. අපිට දැනගන්න ලැබුණ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ බරපතල වරදක් සිදු වෙනවා. රජයේ නිලධාරීන් 4 දෙනෙකුගේ අනුමැතියට අමතරව තවත් ප්‍රජා කණ්ඩායම් දෙකක ප්‍රධානීන්ගේ අනුමැතියට ලබා ගන්න උත්සාහය. අපි පිළිගන්නවා ග්‍රාම නිලධාරී, සමුද්‍ර නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, ඒ වගේම කොට්ටාසයටපත් වෙන ආපදා කළමනාකරන නිලධාරී, ඒ අයගේ නිර්දේශය ලබා ගැනීම නිවැරදි. හැබැයි මේකට ඇතුළත් කරලා තිබෙනවා ආපදා කළමනාකරන කමිටුවේ ගමේ නගරේ ඉන්න සභාපතිවරයාගේ ප්‍රධානියාගේ අත්සන, ප්‍රජා සංවර්ධන කමිටුවේ ප්‍රධානියාගේ අත්සන. අපි හැමෝම දන්නවා පහුගිය මාස කිහිපය තුළ බිම්මට්ටමේ සංවිධාන නිර්මාණය වුණේ දේශපාලනය මුල් කරගෙන. ආපදා කල්පනාකරන කමිටුව හෝ වේවා, ප්‍රජා සංවර්ධන කමිටුව හෝ වේවා, යෞවන සමාජ හෝ වේවා, වෙනත් ප්‍රජා සංවිධාන, සිවිල් ආරක්ෂක කමිටු, මේ සියල්ලක්ම ක්‍රියාත්මක වුණේ දේශපාලනය තුළ, දේශපාලන ප්‍රමුඛත්වය තුළ. ඒ නිසා පැහැදිලිවම අපි රජයට කියන්න කැමතියි, සහන ලබා දීමේ ක්‍රියාවලිය දේශපාලනින් තොර විය යුතුයි. රජයේ නිලධාරීන් 4 දෙනාගේ අත්සන ප්‍රමාණවත්. ඒකට අමතරව පහුගිය කාලේ පත් කරගත්තු දේශපාලන නායකින්ගේ නිර්දේශ අවශ්‍ය වන්නේ නැහැ මේ සහන ලබා ගන්නට. විපතටපත් වුණු ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා, කිසිම කෙනෙක් පස්සේ යන්න ඕනේ නැහැ. තමන්ගේ වසමේ සිටින ග්‍රාම නිලධාරී, සමුද්‍ර නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු කොට්ටාසින් ආපදා කල්පනා කරන නිලධාරීගේ නිර්දේශය ප්‍රමාණවත්. වෙන එක එක්කෙනා පස්සේ යන්න අවශ්‍ය නැහැ. බලධාරීන්ගෙන් බොහොම ඕනෑකමින් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ දේශපාලනීකරණයට ලක් වෙන ක්‍රියාවලිය වහා නතර කරන්න. ඒ වගේම අපි පැහැදිලිව කියන්නට ඕන, හදිසි අවස්ථාවක් හැටියට ප්‍රකාශ කරන්නයි කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරේ විපතටපත් වුණු ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කරන්නට, කාර්යක්ෂම කරන්නට, ශක්තිමත් කරන්නට. ඒ හදිසි අවස්ථාවක් පත් කිරීමේ ක්‍රියාවලිය මුල් කරගෙන අපි යෝජනා කරේ විපතටපත් වුණු ජනතාවට ඉක්මන් සහනයක් ලබා දෙන්න. අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ උපයෝගී කරගෙන වර්තමාන රජය මාධ්‍ය මර්ධනයකට යොමු වෙයි කියලා. රජයට කියන්න කැමතියි, ඔබ මාධ්‍ය මර්ධනයට සූදානම් වෙන්නත් එපා. මේ විපතෙන් ඔබ මර්ධනකාරී ක්‍රියාවලියන් දියත් කිරීමට ඒ නීති රීති උපයෝගී කරගන්න එපා. ඒක වැරදි ක්‍රියාවක්. කරුණා කරලා ඔබගේ අවධානය යොමු වී යුත්තේ මාධ්‍ය මර්ධනය වෙත නොව, අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස යටපත් කිරීමට නොව, ඔබගේ අවධානය යොමු වී යුත්තේ
කාර්යක්ෂම ක්‍රියාවලියක් තුළින් විපතටපත් වුණු ජනතාවට ලබා දෙන්න පුළුවන් ඉහළම සහනය ලබා දීමයි. එය ඊට කරන්නේ නැතුව මාධ්‍ය මර්ධනයට යොමු වීම අපි දකින්නේ ඉතාමත්ම නිවට නින්දිත ක්‍රියාවක් හැටියට. එවන් ක්‍රියාවලියන් තුළින් වළකින්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.